ඉන්නසෙටින් YouTube channel එකක තමයි ඔයගොල්ලෝ මේක තුල ඉන්නේ. මේ වීඩියෝ එකෙන් කතා කරන්න හිතුවා දැන් අපි රිටයර්මන්ට් ප්ලෑන් එකක් මොන විදියටද ජෙනරේට් කරගන්න ඕනේ. දැන් Tamange මේ වගේ වයසේ ඉන්න කෙනෙකුට තව අවුරුදු අපි හිතමු 10කින් 15කින් එහෙම නැත්නම් 20කින් Tamanට දැන් ගත කරන ලයිෆ් ස්ටයිල් එක ඒ විදියටම මේන්ටේන් කරගන්න හෝ ඊට වඩා වැඩි ලයිෆ් ස්ටයිල් එකක් මේන්ටේන් කරගන්න අවම වශයෙන් දැන් තියෙන ලයිෆ් ස්ටයිල් එක මේන්ටේන් කරගන්න මොන වගේ ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එකක් මොන විදියේ සේවිංග්ස් ප්ලෑන් එකක් එක්ක අපි යන්න ඕනද කියන එක ගැන පොඩි අදහසක් ගන්න තමයි මේ වීඩියෝ එකෙන් උත්සාහ කරන්නේ. අපි හිතමු උදාහරණයකට දැන් මේ වෙනකොට වයස 35ක කෙනෙක් ඉන්නවා කියලා අපි හිතමු. ඒකට මේ වගේ මම එක්සැම්පල්ස් දෙක තුනක් ගන්නම්. ඒකට ඒකත් එක්ක ඔයගලන්ට තවදුරටත් මේක තමන්ගේ විදියට ඇනලයිස් කරලා බලා ගන්න පුළුවන් වෙනවා. ඒකට අපි හිතුවොත් එහෙම දැන් ඔයාගේ වයස අවුරුදු 35යි කියලා. ඒතකොට අපි හිතනවා රිටයර්මන්ට් ඒජ් එක 55යි කියලා අපි හිතමු. ඒතකොට මෙතන තියෙනවා මේ අතරමැද අවුරුදු 20ක කාලපරාසයක් තියෙනවා. ඒතකොට මේ වෙනකොට අවුරුදු 35 ඔයා අපි හිතමු රුපියල් ලක්ෂයක වගේ ප්‍රමාණයක් ඔයාගේ අතේ ඉතුරු වෙනවා. ඔයාට ඒක පාවිච්චි කරන්න පුළුවන් කෑම බීම වියදම් වලට. එහෙම නැත්නම් ඔයාගේ ලයිෆ් ස්ටයිල් එක මේන්ටේන් කරගන්න. ඒතකොට මෙතන සම්චන්න එක තමයි ඔයාගේ පඩිය මීට වඩා වැඩි. නමුත් ඔයාගේ අතට හම්බෙනවා වියදම් කරගන්න පුළුවන් ලක්ෂයක වගේ ප්‍රමාණයක්. ඒතකොට මේ ලක්ෂය පාවිච්චි කරලා ඔයා ඔයාගේ විදුලි බිල් ගෙවනවා, යුටිලිටි බිල්ස්, කෑම බීම, ඇඳුම් පැළඳුම්, ඔයාගේ ලේෂය විනෝදය සඳහා පාවිච්චි කරන මුදල ලක්ෂයක් කියලා හිතන්න. ඒතකොට අද වෙනකොට ඔයාට මේ වයස 35 ඉන්න ඔයාට ලක්ෂයකින් ඔයාගේ ඒ ලයිෆ් ස්ටයිල් එක මේන්ටේන් කරගන්න පුළුවන්. එතකොට තව කෙනෙක්ගේ ලයිෆ් ස්ටයිල් එක වෙනස් වෙන්න පුළුවන්. එතකොට තව කෙනෙකුට මේක ලක්ෂ්‍ය මදි වෙන්න පුළුවන්. අපි හිතමු තව කෙනෙක්ගේ ලයිෆ් ස්ටයිල් එක ඊට වඩා ලොකු ස්ටෑන්ඩඩ් එකක් තියෙනවා නම් ඒතර එයාට ලක්ෂයකින් දැන් තියෙන විදන් ටික එයාගේ විදන් ටික කවර් කරගන්න බැරි වෙන්න පුළුවන්. ඒතකොට අපි හිතමු දැන් මේ 35 ඉන්න කෙනා ලක්ෂයක ඔයාගේ ඉන්කම් එකකින් එයාට හම්බෙන ප්‍රමාණයකින් එයා ලක්ෂයක් ඇතුළත එයාට සෑහීමකටපත් වෙන්න පුළුවන් ලයිෆ් ස්ටයිල් එකක් එයා මේන්ටේන් කරනවා කියලා හිතමු. ඒතකොට අපි හිතමු දැන් මෙයා 55 වෙනකොට මේ ලක්ෂයේ පමණක් එයාට හම්බුනොත් එහෙම එයාට ඒ ලයිෆ් ස්ටයිල් එකම මේන්ටේන් කරන්න බෑ අවුරුදු 55 දී. එහෙම නැත්නම් තව අවුරුදු 20කින් එයාට මේ ලක්ෂයකින් කරපු දේවල් අවුරුදු 55 දී කරන්න බෑ. ඒකට ප්‍රධානතම හේතුව තමයි උද්දමනය. මොකද උද්දමනය නිසා ඔයාගේ බයින් පවර් එක අඩු වෙනවා. සරලව කිව්වොත් එහෙම ඔයා ලක්ෂයකට අද දවසේ ගන්න පුළුවන් භාණ්ඩ ප්‍රමාණය ඔයාට ඒ ලක්ෂෙම තිබ්බොත් එහෙම තව අවුරුදු 20කින් ගන්න බෑ. මොකද බඩු මිලේ වැඩිවීමත් එක්ක. ඒතකොට හැමදේම ක්‍රමානුකූලව වැඩි වෙනවා. ඒතර මේකට තමයි ඉන්ෆ්ලේෂන් එක කියන්නේ. ඒතර වර්තමානයේ අපි දකිනවා ඉන්ෆ්ලේෂන් එක 7%ක් වගේ තියෙනවා. අපි ආසන්න වශයෙන් හිතමු ඇවරේජ් මේ අවුරුදු 20ටම 6%ක් විතර මේන්ටේන් වුණා කියලා හිතමු ඇවරේජ් එකක් විදියට. නමුත් මහ බැංකුව කියනවා මේක 5%ක වගේ ප්‍රමාණය මේන්ටේන් කරගන්න පුළුවන් කියලා. අපි කෝකටත් එක්ක 6%ක වගේ ප්‍රමාණයක් තියෙනවා. එතකොට කවුරු හරි කෙනෙක් මේ විදිහට අවුරුදු 20කින් රිටයර් වෙන්න බලාපොරොත්තු වෙනවා නම් අද ඉඳන් එයාට මේ ලක්ෂ්‍ය තිබිලා හරියන්නේ නැහැ. එතකොට එයා අවුරුදු 55 වෙනකොට එයාට ගාව තියෙන්න ඕනේ හරියටම කිව්වොත් මෙන්න මේ ප්‍රමාණය. ඒතර අවුරුදු 20ක් අපි දැම්මා. ඔයාට මේ ෆෝමියුලා එක ඔයගලන්ටම හදා ගන්න පුළුවන් Tamanට ගැලපෙන විදිහට. ඒතර අද ලක්ෂයෙන් කරගන්න වැඩේ ඔයා තව අවුරුදු 20කින් කරගන්න ඔයාට 3,20,000ක් අවශ්‍ය වෙනවා. ඒතර මේක තමයි සරලම මූලධර්මය. ඒතකොට 3,20,000ක් ඔයාට හොයන්න ඕනේ හැම මාසෙම. ඔයා අවුරුදු 55න් පස්සේ ඔයා දැන් ගත කරන ලයිෆ් ස්ටයිල් එකම ගත කරන්න. ඔයා දැන් ගන්න බඩු මිලම නැත්නම් දැන් ගන්න බඩු ලිස්ට් එකම ඔයාගේ ගන්න. ඔයා දැන් ගත කරන ජීවිතේම ගත කරන්න. ඔයාගේ දැන් තියෙන වගේ යුටිලිටි බිල්ස් වලම ඔයා ඒ විදිහටම ලයිෆ් ස්ටයිල් එක නම් යන්නේ. ඒකම මේන්ටේන් කරන්න මෙන්න මෙච්චර ප්‍රමාණයක් වෙනවා 3,20,000. ඒතර මේක තමයි මාසයකට ඔයාට අවශ්‍ය වෙන ප්‍රමාණය. අපි හිතුවොත් එහෙම දැන් මේ 3,20,000 මාසෙට නම් අපි හිතුවොත් එහෙම අවුරුද්දකට කොච්චර වගේ ප්‍රමාණයක් අපිට තියෙන්න ඕනද කියලා. මේක අපි 12න් වැඩි කරාම එනවා අපිට ඇනුවල් අපේ කොච්චර ඉන්කම් එකක් තියෙන්න ඕනද කියලා. ඒකත් එක්ක මම මේක assume කරනවා අපිට රිටර්න් එකක් ගන්න පුළුවන් කියලා මේ throughout මේ අවුරුදු කීපය පුරාම එක්ක ඔයා ෆික්ස්ඩ් ඉන්කම් වල FDs වල දාලා එහෙම නැත්නම් ස්ටොක් මාකට් එකේ හරි මොකක් හරි දාලා ඉවරලා ඔයාට ඇවරේජ් 12%ක වගේ රිටර්න් එකක් කවුරු හරි තියාගෙන ඉන්න පුළුවන් කෙනෙක් නම් ඔයාගේ ෆන්ඩ්ස් වලට ඔයාට අවශ්‍ය වෙනවා ආසන්න වශයෙන් මිලියන 32ක් ඔයාට මන්ත්ලි මාසිකව
3,20,000ක් ජෙනරේට් කරගන්න ඔයාට අවශ්‍ය වෙන කැපිටල්. අපි මේකට දාමු කැපිටල් නීඩඩ් කියලා දාමු. ඒ කියන්නේ දැන් සරලව නැවත කිව්වොත් එහෙම ඔයාගේ මේ ලක්ෂ්‍යයේ ජීවන රටාව මේන්ටේන් කරන්න ඔයාට මාසයකට අවශ්‍ය වෙනවා තව අවුරුදු 20කින් 3,20,000ක්. ඒතර ඔයාට මේ ඔයා දැන් 55 දී රිටයර් වෙනවනේ. 55 දී රිටයර් වෙනකොට ඔයාට මේ මාසයකට 3,20,000ක් ගන්න ඔයාගේ ඉන්වෙස්ට්මන්ට් වැලියු එක. එහෙම නැත්නම් කැපිටල් එක තියෙන්න ඕනේ මිලියන 32ක්. ඒ වෙලාවේ තියෙන වැලියු එක. ඒතර මෙතනින් අපි assume කරලා තියෙන්නේ මිලියන 32ක් අතේ ඔයාගේ තිබ්බොත් එහෙම ඔයා 112ක මේක ඉන්වෙස්ට් කරොත් ඔයාට මාසයකට ආසන්න වශයෙන් 3,20,000ක් ගන්න පුළුවන්. ඒතර ඒකෙන් ඔයාට පුළුවන් ඔයා අවුරුදු 20කට කලින් ගත කරපු ජීවිතය ඒ විදිහට ගත කරන්න. ඒතර මේකදී තව එකක් තියෙනවා. දැන් ඔයා එම්ප්ලොයිමන්ට් එක අවුරුදු 20ක් කරායින් පස්සේ ඔයාගේ EPF එක ඒතර මේ වලිනුත් ඔයාට යම්කිසි මුදලක් හම්බ වෙනවා. ඒතර එතනිනුත් ඔයාට මෙතනින් සපෝට් එකක් හම්බ වෙනවා. ඒතර ඒවා මුකුත් නැතුව තමයි අපි මේ කැල්කියුලේෂන් එක ගන්නෙ. ඒතර මේක ඒ විදිහට ගත්තාම ඔයාට ඒ මුදලත් හම්බ වුණාම ඔයාට තවදුරටත් පහසු වෙනවා මේ ටාගට් එකට යන්න හෝ එතනින් එහාට තවදුරටත් ගමන් කරන්න. ඒ නිසා අපි මේක අර ප්‍රූඩන්ස් කන්සෙප්ට් එකට අනුව අපි මේක අවමය එන විදිහට ගන්නවා. එතකොට මේක මේන්ටේන් කරගන්නවා කියන්නේ ඔයාට තවදුරටත් EPF එකෙන් සල්ලි එනවා, ETF එකෙන් සල්ලි එනවා. ඔයා රිටයර් වෙනකොට 55න් පස්සේ. ඒතර ඒවත් ආවයින් පස්සේ මේ කැපිටල් amount එක වැඩි වෙනවා. ඒතර අපේ ටාගට් එක වෙන්න ඕනේ මිලියන 32ක් ජෙනරේට් කරගන්න. ඔයාට තියෙනවා අවුරුදු 20ක කාල පරිච්ඡේදයක් 25 ඉඳන් 35 ඉඳන් 55 දක්වා අවුරුදු 20ක් තියෙනවා. මේ අවුරුදු 20ක කාලය ඇතුළත ඔයා මිලියන 32ක් ජෙනරේට් කරගන්න ඕනේ. දැන් ඊළඟ ප්‍රශ්නේ තමයි දැන් ඔයාගේ අතට ඉතුරු වෙනවා ලක්ෂයක්. ඒතර මේකෙන් කොච්චර ඔයා ඉතුරු කරන්න ඕනද කියන එක තමයි ඇත්තටම අපි බලන්නේ. ඉතුරු කරලා ඉන්වෙස්ට් කරන්න ඕනද කියන. ඉතුරු කරලා විතරක් හරියන්නේ නැහැ. මොකද සේවිංග්ස් වලින් මෙච්චර ප්‍රමාණයක් ජෙනරේට් කරගන්න බෑ. සේව් කරලා ඉන්වෙස්ට් කරලා කොහොමද මෙන්න මේ ටාගට් එකට යන්නේ කියලා. ඒතර අපි මේක ආයේ නැවත බෑක් කැල්කියුලේට් කරොත් එහෙම අවුරුදු 20ක් පිටිපස්සට ගත්තොත් එහෙම අපි බැලුවොත් එහෙම මම මෙතන ගන්නවා මාසයකට කොච්චර ප්‍රමාණයක් ඉන්වෙස්ට් කරන්න ඕනද කියලා. මම මෙතන මුලින්ම අවුරුද්දකට ගන්නවා. ඒතර මම මෙතන PMT කියන ෆන්ක්ෂන් එක තමයි දැම්මේ. ඒතර අවුරුදු 20ක් තියෙනවා. ඒ නිසා අවුරුදු 20 මම දානවා. ඒතර මේකේ ෆියුචර් වැලියු එක එහෙම නැත්නම් අපි අවුරුදු 20කින් පස්සේ අපිට අවශ්‍ය වෙන වැලියු එක තමයි මිලියන 32ක වැලියු එක. ඒතර මෙන්න මේ මිලියන 32ක වැලියු එක ගන්න නම් ඔයා අවුරුද්දකට කොච්චර දාන්න ඕනද කියන එක තමයි මෙතනින් ගන්නේ. ඒතර මෙතනින් එනවා හරියටම කිව්වොත් එහෙම ඔයා අවුරුද්දකට 4,45,000ක් ඉතුරු කරන්න ඕනේ. ඔයා මිලියන 32ක් තව අවුරුදු 20කින් ජෙනරේට් කරගන්න. මිලියන 32ක කැපිටල් එකක් එහෙම නැත්නම් ෆන්ඩ් බිල්ඩ් අප් එකක් කියලා අපි හිතමු. අපි මේකට දාමු ෆන්ඩ් බිල්ඩ් අප් කියලා. ඒතර ෆන්ඩ් බිල්ඩ් අප් එකක් මිලියන 32ක් ජෙනරේට් කරගන්න නම් ඔයා හැම අවුරුද්දෙම 4,45,000 ගන්න අවුරුදු 20ක් 112ක රේට් එකක ඉන්වෙස්ට් කරගෙන යන්න ඕනේ. ඒතර අපි මෙතන assume කරා 112 ගානේ පුළුවන් කියලා ඔයාට දිගටම ඉන්වෙස්ට් කරන්න. ඒතකොට ඒක ඕනම ඉන්වෙස්ට්මන්ට් එකක් වෙන්න පුළුවන්. මොකද බොහොම ඇවරේජ් ඉන්වෙස්ට්මන්ට් රිටර්න් එකක් තමයි මම මෙතන අරන් දෙන්නේ 112ක් කියන සාමාන්‍ය බොහොම පහසු ලොකු කරදරයකින් තොරව ඇවරේජ් ගන්න පුළුවන්. මොකද අවුරුදු 20ක කාලයකුත් තියෙනවා. ඒතර මේ කාලය ඇතුළත ඊට වඩා වැඩිපුර රේට් එකක් හම්බෙන්නත් පුළුවන්, අඩු රේට් එකක් හම්බෙන්නත් පුළුවන්. ඒකත් එක්ක ඔයාට මෙන්න මේ 112 කියන එක ගන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. ඒතකොට අපි ගත්තොත් එහෙම මේ තියෙන 4,45,000 හැම අවුරුද්දෙම ඔයා ඉන්වෙස්ට් කරන්න ඕනේ. අවමය 112ක රිටර්න් එකක් මේන්ටේන් කරගෙන අවුරුදු 20ක් පුරාවට. ඒතකොට 4,45,000 කියන අවුරුද්දටනේ එතකොට ඔයාට මාසිකව අවශ්‍ය වෙනවා. අපි මේක 12න් බෙදුවොත් එහෙම මාසයකට ආසන්න වශයෙන් 37,000ක් ඔයා ඉන්වෙස්ට් කරන්න ඕනේ. ඒ කියන්නේ ඔයා ලක්ෂයක ආදායමක් මෙතන අතරම ලක්ෂයක ආදායම විදිහට නෙමෙයි අපි ගත්තේ. ඔයාට ලක්ෂයක් කෑෂ් විදිහට අතර හම්බ වෙනවා කැපිලා ඉවරුණා පස්සේ net income එක කියලා හිතන්නකෝ. ඔයාගේ EPF වලටත් කැපිලා සියලුම දේවල් කැපිලා එන net income එක තමයි 100,000 කියන්නේ. ඒතර ඒකෙන් 37,000ක් ඔයා වෙන් කරගන්න ඕනේ. දැන් ඇත්තම කිව්වොත් එහෙම ඔයා හැම මාසෙම වෙන් කරනවා නම් මේ 37,000ටත් අඩු ප්‍රමාණයක් තමයි අවශ්‍ය වෙන්නේ. මොකද මේක monthly compound එන නිසා. නමුත් මම මෙතන calculation එකේ පහසුව සඳහා ගත්තා 37,000ක් කියලා. මොකද හරියටම බැලුවොත් එහෙම අපි මේක නැවත අපි මේක ෆියුචර් වැලියු එකකට ගෙනාවොත් එහෙම ඔයගලන්ට මෙතනින් පේනවා. අපි හිතුවොත් එහෙම 112 ගානේ මේක බිල්ඩ් අප් වෙනවයි කියලා. එතකොට මේක monthly මම ගන්න හින්දා ඔයාලට තේරෙනවා ඇති අවුරුදු 20ක් මාස 12ක් තියෙනවා එතන. එතකොට 37,000 ගානේ ඔයා හැම මාසෙම ඉන්වෙස්ට් කරොත් එහෙම අවුරුදු 20ක් අවසානයේදී ඔයාට එනවා මිලියන 36ක්. දැන් අපිට ඕන උනේ මිලියන 32යි.
ඒතර මේ වෙනස මිලියන 4.5ක විතර වෙනසක් ඇවිල්ලා තියෙන වෙන මොකක්වත් හින්දා නෙමෙයි. අපි මෙතන 37 කියලා ගත්තට ඔයා හැම මාසෙම මේක දාන නිසා තමයි. හැම මාසෙම දැම්මම මේ අවුරුද්දක් පුරාවට මේ මන්ත්ලි කම්පවුන්ඩ් එන නිසා තමයි ඔයාට මේ 32කට වඩා බලාපොරොත්තු වෙච්ච ප්‍රමාණයක් මිලියන 36ක් එන්නේ. ඒ නිසා කොහොම ගැලුවත් සේෆ් සයිඩ් එකට හොඳයි මේ 37000ක් ඔයාට සේව් කරගෙන ඉන්වෙස්ට් කරන්න පුළුවන් නම් හැම මාසයකට වරක්. එහෙම නැත්නම් ඔයාට පුළුවන් මාසේ 90 මේන්ටේන් කරන්න බැරි නම් අඩුම ගානේ අවුරුද්දකට දැන් කෙනෙක්ගේ සැලරි එක ගත්තාම බෝනස් එකකුත් වෙනවනේ. ඒතකොට බෝනස් එකක් සාමාන්‍යයෙන් එන්නේ අවුරුද්දකට සැරයක් වෙන්න පුළුවන්, අවුරුද්දකට දෙපාරක් වෙන්න පුළුවන්. ඒකත් ඔයා කන්සිඩර් කරලා ඉවරලා ඔයා අවුරුද්දක ඔයාගේ ටාගට් එක හදාගන්න ඕනේ. අවුරුද්දකට 4,45,000ක ප්‍රමාණයක් ඔයා ඉන්වෙස්ට් කරන්න ඕනේ. ඒතකොට මේ අවුරුද්ද අවසානයේ අපි තුමු ඩිසෙම්බර් එන්ඩ් එකේ මේ 4,45,000ට ඔයාට අත තියන්න බෑ. ඒ 4,45,000 තව අවුරුදු 20ක් පුරාවට 12%කට ග්‍රෝ වෙන්න ඕනේ. ඒ ෆන්ඩ් එක දිගටම යන්න ඕනේ. ඊළඟ අවුරුද්දේ ගත්තොත් එහෙම ඒත් තව 4,45,000ක් තව අවුරුදු 19ක් පුරාවට ග්‍රෝ වෙනවා. අන්න ඒ විදිහට තමයි යන්නේ. ඒතර මේක හරියට බැලුවොත් එimhe ඔයා මේක කරගෙන යනකොට දැන් දෙවෙනි අවුරුද්ද වෙනකොට සමහර විට ඔයාට මේට වඩා වැඩි ප්‍රමාණයක් සේව් කරලා ඉන්වෙස්ට් කරගන්න පුළුවන් වෙන්න පුළුවන්. මොකද ඔයාගේ පඩි වැඩි වීම නිසා වෙන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ ඉන්වෙස්ට්මන්ට් රිටර්න් එක තව දුරටත් ඔයාලා වැඩි කරගත්තොත් මේ තියෙන ප්‍රෙෂර් එක තව දුරටත් අඩු වෙනවා. ඒතර මට මෙතන පෙන්වන්න අවශ්‍ය උනේ ආසන්න වශයෙන් සේෆ් සයිඩ් එකට අපි හිතුවොත් එහෙම ලක්ෂයක ඔයාට අතට හම්බෙන net return එකක් තියෙනවා, net income එකක් තියෙනවා නම් ඒකෙන් 37000ක් දැම්මොත් එහෙම 112 ගානේ මාසිකව ඉන්වෙස්ට් කරගන්න. ඔයාට අතරම මිලියන 36කට යන්න පුළුවන් 112 ගානේ. හදිසියවත් මේක 112ට වඩා ඔයාට හොඳට perform කරගන්න පුළුවන් වුණොත් මේ amount එකකට වඩා වැඩි ප්‍රමාණයක් එන්න පුළුවන්. එතකොට ඔයාට 55 දී මෙන්න මේ ඔයා 35 දී ගත කරපු ජීවිතය කිසි කරදරයක් නැතුව ඒ ආකාරයෙන්ම ගත කරන්න පුළුවන්. ඒතර මෙතෙන්දී අපි prudent concept එකට අනුව තමයි හිතලා තියෙන්නේ. ඒතර මෙතන ඔයාට EPF එකෙන් තව අමතර මුදලක් හම්බ වෙනවා. ඒතර ඒකිනුත් ඔයාට රිටර්න් එකක් හම්බ වෙනවා. ඒතර එහෙමත් නැති කෙනෙක්ට උනත් මේ විදිහට ගියත් මේ ටාගට් එකට යන්න පුළුවන්. ඒතර මේ කාලේදී ඉන්ෆ්ලේෂන් එකත් අපි 6% කියලා assume කරා. ඒතර මේක තමයි 55 දී තත්ත්වය. ඊළඟට අපිට පොඩ්ඩක් නෙගටිව්ලි බලපාන දේ තමයි දැන් 55 දී අපි මේක ගත්තත් අපි හිතමු කෙනෙක් 75 වගේ වෙනකන් ජීවත් වෙනවා කියලා. ඒතර මෙතනදිනුත් තව අවුරුදු 20ක් තියෙනවා යාට ගමන් කරන්න. ඒතර මෙතනදිනුත් අවුරුදු 20ක් තියෙනවා නම් ඒතර අමතක කරන්න හොඳ නැහැ. මේ 55 පොයින්ට් එකේ ඉඳන් අවුරුදු 75 වෙනකන් ගත්තත් එතනත් ඉන්ෆ්ලේෂන් එකක් ක්‍රියාත්මක වෙනවා 100ට. අපි ඒකත් 6 කියලා හිතමු. ඒතර මෙන්න මේ පීරියඩ් එක ඇතුළතදී ඔයාට මේ 320 ප්‍රමාණය විතරක් අරගෙන හරියන්නේ නැහැ. මොකද හැම අවුරුද්දෙමත් මෙන්න මේක වැඩි වෙනවා. එතකොට අවුරුදු 55 දී වාට 3,20,000ක් තිබ්බට අවුරුදු 56 දී වාට ඒ 3,20,000න් අර අවුරුදු 55 කරපු දේම කරන්න බෑ. මොකද තව 106ක් වගේ මේකේ වැලියු එක අඩු වෙලා තියෙන්නේ 56 වෙනකොට. ඒතර අන්නේ ඉෆෙක්ට් එකක් ගන්න ඕනේ. ඒතර ඒ අනුව ඔයාට පුළුවන් වෙනවා මේ විදිහට මැනේජ් කරගන්න. නමුත් අර ඉනිෂියල් ස්ටෙප් එක විදිහට 55 දී තියෙන තත්ත්වය තමයි අපි පැහැදිලි කරේ. ඒතර මෙතෙන්දිත් අර අපි කියපු පොසිටිව් සයිඩ් එකෙන් ආපු ඉම්පැක්ට් එක ඔයාට ඕන නම් මේ ටිකට ඇප්ලයි කරගන්න පුළුවන්. ඒ කියන්නේ අපි පොසිටිව්ලි ගත්තොත් දැන් අපි මේ කැල්කියුලේෂන් එකේදී අපි ගත්තේ නැහැ. මොකද ඔයාගේ EPF එකනොත් තවදුරටත් සල්ලි එනවා. ඒතර ඔයාගේ ආදායම ඇත්තටම ලක්ෂයකට වඩා වැඩි. හරියට බැලුවොත් එම 35 දී. ඒතර EPF උත් ඔක්කොම කැපිලා එන ප්‍රමාණය තමයි 100,000. ඒතර ඔයා ගවර්න්මන්ට් එක ඔයා වෙනුවෙන් මේක වෙන් කළා ඒගොල්ලොම ඉන්වෙස්ට් කරලා දීලා තිනවා. ඒතර මේ ෆන්ඩ් එකත් එක්ක ආවම ඔයාට මෙන්න මේ බැලන්ස් පාර්ට් එකේදී අවුරුදු 20 වගේ කාලය ඇතුළත කරගන්න තියෙන මේ ඉන්ෆ්ලේෂන් එකට බීට් කරන්න ඕන ප්‍රමාණය බොහෝ විට මේ පැත්තෙන් අර වැඩිපුර ඔයා හිතුවට වඩා එක්ස්පෙක්ට් කරාට වඩා වැඩිපුර හම්බෙන ලම්සම් amount එකෙන් ඔයාට ඒක මැනේජ් කරගන්න බොහෝ විට පුළුවන් වෙන්න පුළුවන්. මොකද ඒ ඉන්ෆ්ලේෂන් එක ඒ amount වලින් බීට් අප් කරගන්න පුළුවන්. දැන් කෙනෙක් මෙතනදිම ඔයාට පේනවාදී මිලියන 4ක වෙනසක් තියෙනවා. මේ monthly invest කරා නම් අවුරුද්දක බල ඉන්නේ නැතුව ඒ ඩිසිප්ලින් එක ඔයා දියකටම තියන් යන්න ඕනේ. දැන් ලක්ෂයක් නම් 37000ක් වෙන් කරගන්න ඕනේ. ඒක කොච්චර දුරට වට ඒ ඩිසිප්ලින් එක තියාගන්න පුළුවන්ද කියන එක අනුව තමයි මේ කාලෙන් පස්සේ ඒ අර peace of mind එක එහෙම නැත්නම් අර financial independence කියන level එක ළඟා කරගන්න පුළුවන් වෙන්නේ. ඒතර මේක මම උදාහරණයක් විදිහට වශයෙන් පමණයි පෙන්වුවේ. ඒතර කෙනෙක්ට මේ 55 වෙනකන් රිටයර් වෙන්න ඕනේ කියලා එකක් නැහැ. ඒතර මේ හැම කේස් එකක්ම මට මෙතන කැල්කියුලේට් කරලා පෙන්නන්න බෑ. නමුත් මම මෙතන පෙන්වුවේ ඔයගලන්ට මේක කම්පියුට් කරගන්න යම් කිසි පොඩි අයිඩියා එකක් ගන්න තමයි.
කෙනෙක්ට මේක අපි හිතමු උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම 35 නෙමෙයි මේක 45 දී රිටයර් වෙන්න ඕන නම් ඒ Tamanට එතකොට කොච්චර කැපිටල් එකක් කරගන්න ඕනද කියන එකත් මේ විදිහටම කම්පියුට් කරන්න පුළුවන්. නමුත් 35 ඉඳන් 45 ගත්තොත් එතන තියෙන ඩිස්ඇඩ්වාන්ටේජ් එක තමයි මෙතනදී 35 ඉඳන් 45ට ඔයාලට හම්බෙන්නේ අවුරුදු 10යි. නමුත් 35 ඉඳන් අවුරුදු 55 වෙනකන් ඔයාලට අවුරුදු 20ක් තියෙනවා ඔයාගේ ෆන්ඩ් එක ග්‍රෝ කරගන්න. එතකොට ඔයාගේ හම්බෙන ආදායමෙන් සාපේක්ෂව අඩු ප්‍රමාණයක් තමයි ඔයාලට අවුරුදු 20ක් තිබ්බොත් ඔයාලට වෙන් කරන්න වෙන්නේ ඉන්වෙස්ට් කරන්න. නමුත් ඒක අවුරුදු ගාන එන්නේ අඩු වෙන්න ඔයාලට ඒ සේම් ටාගට් එකට යන්න නම් ඔයාගේ මෙතනින් ඉන්වෙස්ට් කරන්න ඕන ප්‍රමාණය වැඩි වෙනවා. ඒ නිසා තමයි ඇත්තටම කියන්නේ පුළුවන් තරම් අඩු වයසකදී කවුරු හරි කෙනෙක් මේ සේවිං ඇන්ඩ් ඉන්වෙස්ට්මන්ට් කියන ක්‍රියාදාමයට එකතු වුණොත් එහෙම අපි හිතමු කවුරු හරි කෙනෙක් අවුරුදු 25 දී එකතු වුණොත් එහෙම එයාට බොහොම පහසුවෙන් පුළුවන් වෙනවා. මොකද ලොකු කාලයක් එයාට තියෙනවා එයාගේ ෆයිනෑන්ෂල් ඉන්ඩිපෙන්ඩන්ස් එකට ෆන්ඩ්ස් බිල්ඩ් අප් කරගන්න. ඒ වගේම එයාට අවශ්‍ය නම් එයා ඇග්‍රෙසිව්ලි හොඳට පර්ෆෝම් කරගෙන යනවා නම් ඉන්වෙස්ට්මන්ට්ස් වල රිටර්න් එකත් වැඩි කරගෙන යනවා නම් එයාට අතරම 25 දී පටන් ගත්තොත් සමහර විට අවුරුදු 40 දී විතර වුණත් ඊටත් කලින් වුණත් සමහර විට ඔය කියන ෆයිනෑන්ෂල් ඉන්ඩිපෙන්ඩන්ස් එකට යෑමේ හැකියාවක් තියෙන්න පුළුවන්. මේකත් ඔයගොල්ලන් කමෙන්ට්ස් පල්ලා සෙක්ෂන් එකේ දාන්න. මම හිතන්නේ පුළුවන් තරම් ඒරියා එකක් කවර් කරලා වෙන්න ඔයගොල්ලන්ට යම්කිසි කම්පියුටේෂන් එකක් කරගන්න පුළුවන් වෙයි කියලා අපි හිතනවා මේ Excel එක බේස් කරලා. හරි එහෙනම් මේ වගේ වීඩියෝ එකක් නැවතත් හම්බෙමු.